ආවලත්තයෝ අද දින සන් රයිස් එක සිද්ධ වෙන්නේ 6:45ට ඉර බැසීම සිද්ධ වෙන්නේ 6:20ට. ඉතින් ඔයගලන්ට ඒ වෙලාවට ගියොත් බීච් එක අයිනට හරි ඒ වගේ තැනකට ඔයගලන්ට පුළුවන් බලා ගන්න. ඉතින් සුබ දිසා වගේම තමයි රාහු කාලය කියලා එකකුත් තියෙනවා. ඉතින් රාහු කාලයට කිසිම වැඩක් කරන්න හොඳ නැහැ. මොකද මේ වගේ වෙලාවක කිසිම හොඳ දෙයක් කරන්න අරගයි. තමන්ගේ පෙම්වතිය හම්බෙන්න එපා. කවදාකවත් පෙම්වතාව හම්බෙන්න එපා. ඉතින් අනියම් සම්බන්ධතාවයක් තිබ්බොත් ඒක උනත් තමන්ගේ ගෙදර උන්දවියට මාට්ටු වෙන්න පුළුවන්. ඉතින් මේ වෙලාව හරි අසුබ කාලයක්. Sorry. මං ඇන්නා පෙන්නන්න දුන්නොත් ආයේ ඉල්ලන්න ආදරේ මොකද දුදු බොදේ දුමෝ එන්න කුක්කු දෙන්න මං ආඩ කුක්කු දෙන්න එන්න තෝ යනකොට කියපුවද බල්ලෝ ඔය කරන්නේ තිරිසනෝ තොට එන්න කිව්ව විදිහට තෝ ආවේ තෝ එන්න කිව්ව වෙලාවට තෝ ආවේ අවලම් බල්ලා තෝ හින්දා මට ගෙදර ඉන්න නෑ තිරිසනා තෝ අවිල්ල තිරිසන් බල්ලෙක් තෝ වරෙන් තෝ කඩුවල ගිය අම්මව රෙද්ද කණ්ඩද තෝ ආවනම් දැන් කිරිබත් ගොඩ ඉඳලා 54 ආවනම් තෝ දැන් ගෙදර ඇවිල්ලානේ ඈ තෝ රවුම් ගහ ඉන්නේ අවලම අවජාතක බල්ලා වරෙන් තිරිසනා වරෙන් තෝ හින්දා තෝගේ කැලෙන් කැලට කපන්නේ නේද වරෙන් තෝ ගෙදර වගේ සුන්දර රූපේ දකින්නකොට ඔබගේ පපුව ඩක්ටක් ගානා නේද? හරියටම කිව්වා. අනේ ලොකු භයානක හෘද ලෙඩ. ඉක්මනට වෙදකම් කරන්න ඕනේ. නැත්තම් මගේ තාත්තට කියන්නද? එයාත් බොහොම හොඳ වෙදෙක්. 3 දවසක් බඩගින්නේ තියලා, දවස් 4ක් ලුණු නැති කෑම දීලා, මාසයක් ඇඹුල් නැති කෑම දීලා, දින යංකෝ කැරගෙන්නක ගිහින් බටයක් කොහමද කැරගෙන්නන්නේ මට පරණ ඇදිලාද අනේ එන්නකො මං නැතුව බෑනේ මං එක්ක බෑ මම වීඩියෝ ගන්න බෑ අනේ අප්පා එපා ඉතින් ටක්කල් කියන අයි කන්ටැක්ට් දෙනවද? කියන මම දැන් දිනු දැන් මෙතන ඉන්නවනේ. රයිට්? දැන් මම හන්නේ දිනුට මම අයි කන්ටැක්ට් දෙනවද මේ? මෙහෙම අයි කන්ටැක්ට්ද? ඔව් ඒක මම කිලිම ආදියා මෙහෙම බලාගෙන ඉන්නවනේ අයි කන්ටැක්ට් දෙනවා. රයිට්? දකින්නකො. මේ අනහන්න. Wow, sexy huh? මේ බලන්නකො මට ඉන්න දෙන්නේ නැහැ නේ මේ. මොකද වෙනවා අනේ මට? ප්ලීස් සමහරව මට ඉන්න දෙන්නේ නැහැ නේ පාඩුවේ. ඇයි මේ? කෑලි හරි හතරස් ඇවිල්ලා තියෙන කොහෙන්ද? හරි බලමු.
ඇතුලෙන් කෑවොත් පිට යන්නේ පිටින් කෑවොත් අපි දන්නේ. ඒක තමයි අපේ ආදර්ශ. අපි දෙන්න තාම පුංචි ගොඩක් පුංචි. ඉතින් ඒ අපි දෙන්නගේ වයසට හම්බුන ආදරේ අපිට ගොඩක් ලොකුයි. හැමෝටම තේින්නේ අපි දෙන්න ඩාන්සින් කරනවා, සතුටින් ඉන්නවා ඒකනේ. හැබැයි ඒ සතුටින් ඉන්න අපි දෙන්න මහන්සි වුණා. අර ගොඩක් අය හිතන්නේ අර අපි පුංචි කාලේ ඉඳන් අර ෆැන්ටසි ගර්ල්ස්ලා වගේ කියලා හිතන්නේ. ඉතින් ඇත්තටම මේව නෑ. ඉතින් අපි දරුවාගේ එක කැමරාව වැටෙනකොටම හොරකම් කරලා ගත්තා. කාටද කතා කරන්නේ? කාටද කතා කරන්නේ? මං තම්සලාගේ අම්මට මෙච්චර මුකුත් කිව්වේ නෑ. කාටද කතා කරන්නේ? ඔය අය කාටද කතා කරන්නේ කුණු හර්පේ? එනවා මෙතන කිව්වා. කාටද කතා කරන්නේ කුණු හර්පෙන් හතර ගත්තද? කිව්වේ නෑනේ. කැමරාව නෑ. ළමයාගේ 20000යි දවස් 5යි අර. හෝ මුඩට පහලට යනකොට මගේ මේ වීඩියෝ එක දැක්කොත් හායි කියාගෙන මැසේජ් එකක් දාගෙන යමුද මගේ යාළුවෝ ටික. ප්ලීස් පුළුවන් කෙනෙක් යට ලින්ක් එකනේ ඇවිල්ල මගේ ලීකූන වීඩියෝ එක අයින් කරලා දෙන්න. ඒක දැකලා මහත්තයා මට ගහනවා හැමදාම.